තියෙන්නේ එකම ප්‍රශ්නයක්. අන්නේ ප්‍රශ්නෙට උත්තරයක් මම අද දෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මේ ඩිලිවරි ගර්ල් කෙනෙක් විදියට වැඩ කරන එක ඇත්තටම අමාරුයිද භයානකයිද කියලා. ඇත්තටම මම මේ ජොබ් එක පටන් ගත්ත මුල් දවස්වල මට හිතුණා මේ ඇත්තටම මේ වැඩේ ගොඩක් අමාරුයි. කට්ටක් තියෙන්නේ. ඔව්වේ ට්‍රැෆික් එකේ පාරේ සද්දේ ඒවත් එක්ක. ඇත්තටම මේ ටික දවසක් මේක කරගෙන යනකොට මට හිතුණා මේක එච්චර අමාරු නෑ කියලා. ඇත්තටම මේ අපි ගත්තොත් පාරේ තියෙන සද්දේ, ලයිට්, ට්‍රැෆික් ඔක්කොම මික්ස් වෙලානේ තියෙන්නේ. ඒත් දැන් මට ඒක මේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. හැබැයි හිත කඩාගෙන වැටෙන වෙලාවල්, හිත කූල් වෙන වෙලාවල් එහෙම තියෙනවා. නැතුවම නෙවෙයි. ගොඩක් අය දන්නේ ඒක. දැන් අපි දවස පටන් ගන්නකොට අපට අරමුණක් තියෙනවනේ. ඒත් මේ ජොබ් එකෙන් මම ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ජොබ් එක කරන්න ඕනේ කැපවීමෙන්, ආසාවෙන්, ඉවසීම, කාරුණික බව මේ කියන දේවල් අපිට සල්ලි වලට ගන්න බෑනේ. එහෙම දේකුත් තියෙනවා. ඔයාලට දැන් හිතනවා නම් මේක මේ සිම්පල් ජොබ් එකක් නැතින් කියලා එහෙම නෑ. මේ පාරේ වෙන හැම දෙයක්ම මම කරන හැම ඩිලිවරි එකක්ම මගේ කතාවේ අලුත් පරිච්ඡේදයක්.